2026 අවුරුද්ද ඒ කියන්නේ මේ අවුරුද්දේ ලංකාවෙන් පිට වෙලා පිටරට රැකියාවකට යන්න ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මම යන්න ඕන මොන රටටද කියන එක. ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි ඇයි මම රුමේනියාවට යන්නේ? ඊශ්‍රායලයේ මීට වැඩිය ගෙනනේ ලක්ෂ 10ක් 15ක් පඩි ගන්න පුළුවන්නේ. කොරියාවේ පඩිය මීට වැඩිය ගොඩක් වැඩිනේ. එහෙමත් නැත්නම් ඩුබායි යන එක ලේසි නැද්ද කියලා වගේ දේවල්. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට සවිස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා ඇයි මේ 2026 අවුරුද්දේ ඊශ්‍රායලය කොරියාව මැද පෙරදිකට වඩා රුමේනියාව ඇයි ඔයාගේ ජීවිතයට වැදගත් වෙන්නේ කියලා. මේක පඩිය ගැන විතරක් නෙමෙයි. ඔයාගේ මුළු පරම්පරාවම අනාගතය තීරණය කරන හැරවුම් ලක්ෂයක්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මොකද ඔයා ගන්න යන තීරණය අදින් පස්සේ වෙනස් වෙන්න පුළුවන්. අයිබෝවන් ඔයාලා දන්නවා දැන් ලෝකයේ රැකියාව වෙළඳපොළ 2026 අවුරුද්දේ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉස්සර වගේ නෙමේ දැන් අපිට තීරණ ගන්න වෙන්නේ අද මේ හම්බ කරන පඩිය ගැන විතරක් හිතලා නෙමේ. තව අවුරුදු 5ක් 10ක් ඉදිරියට අපේ මේ ජීවිතේ කොතනද තියෙන්නේ කියන එක ගැන හිතලා. විශේෂයෙන්ම රුමේනියාව දැන් ෂෙන්ගන් කලාපයේ පූර්ණ සමාජිකයෙක් වුණාට පස්සේ ලංකාවේ අපේ අයට ලැබුණ අවස්ථාවන් බොහොමයි. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නේ වැරදි තීරණ අරන් අතරමං වෙන්නේ නැතුව බුද්ධිමත්ව තීරණ අරගෙන ඔයාගේ විදේශ රැකියා සිහිනේ කොහොමද සාර්ථකව සැබෑ කරගන්න කියන එක ගැන. මුලින්ම අපි කතා කරමු ඊශ්‍රායලය ගැන. ඔව් අපි හැමෝම දන්න දෙයක් තමයි ඊශ්‍රායලයේ පඩිය රුමේනියාවට වැඩිය ගොඩක් වැඩි. සමහර විට ලංකාවේ මුදලෙන් ලක්ෂ 10ක් හෝ 15ක් එහෙම නැත්නම් ඊට වැඩි ගාණක් වෙන්නත් පුළුවන්. හැබැයි අපි රූපවාහිනී වල සෝෂල් මීඩියා වල දකින්න දේවල් වලට වඩා එහාගේ ඇත්ත කතාවක් මේ ඊශ්‍රායලය ඇතුලේ තියෙනවා. අපි උදාහරණ කිහිපයක් අරගෙන බලමු ඔයාට තේරෙන විදියට කොහොමද මේක සංසන්දනය කරලා බලන්න කියලා. පළමුවෙනදී ආරක්ෂාව. අපි දන්න දෙයක් තමයි ඊශ්‍රායලය කියන්නේ දශක කිහිපයක් තිස්සේ ඉඳන් යුද්ධමය වාතාවරණයක් තියෙන රටක්. 2026 මේ අවුරුද්දේ වුණත් ඊශ්‍රායලයේ තියෙන අස්ථාවරභාවය අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. නිකමට හිතන්න ඔයා ඊශ්‍රායලයට ගිහිල්ලා ගොවිපළක එහෙම නැත්නම් ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ තැනක වැඩ කර ඉද්දි ඕනම වෙලාවක මිසයිල් ප්‍රහාරයකට හෝ එහෙම නැත්නම් යුද්ධමය වාතාවරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න ඔයා ලොකු පඩියක් හම්බ කරන්න මහන්සි වෙන්නේ ඒ සල්ලි වලින් සැපට ලස්සනට ජීවත් වෙන්න මිසක් බයෙන් ජීවත් වෙන්න නෙමෙයි. තමන්ගේ මේ ජීවිතයේ අවදානමක තියාගෙන කරන රස්සාව මොනතරම් පඩියක් දුන්නත් ඒකේ වටිනාකමක් නැහැ. මොකද මේ හම්බ කරන සල්ලි භුක්ති විඳින්න ඔයා පණ පිටින් ඉන්න ඕනේ. ඊශ්‍රායලය ගැන ගොඩක් කට්ටිය නොදන්න තවත් කාරණාවක් තමයි ඒ රටේ කවදාවත් ඔයාට ස්ථීර පදිංචිය හෝ පුරවැසිභාවය ලබා ගන්න බෑ කියන එක ගැන. ඔයා අවුරුදු 5ක් හිටියත් එහෙම නැත්නම් 10ක් හිටියත් ඔයාගේ වීසා කාලේ ඉවරුණ ගමන් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ මව් රටට ආපහු යන්න. එතකොට ඔයා ඉන්නේ හිටපු තැනමයි. ආයෙත් ඔයාට බිඳුවේ ඉඳන් ජීවිතේ පටන් ගන්න වෙනවා. නමුත් මේ රුමේනියාවේ කතාව මීට වැඩිය හාත්පසින්ම වෙනස්. රුමේනියාව කියන්නේ නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමයේ රටක්. ඒ නිසා රුමේනියාවේ ආරක්ෂාව ගැන 100%ක් ඔයාට විශ්වාසය තියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා රුමේනියාවේ අවුරුදු 5ක් නීත්‍යානුකූලව රැකියාව කරගෙන හිටියොත් ඔයාට ස්ථිර පදිංචියට අනිවාර්යයෙන්ම ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 5කට පස්සේ ඔයාට රුමේනියාව විතරක් නෙමෙයි මුළු යුරෝපයේ ඔයා කැමති ඕනෑම රටක රැකියාවක් කරලා ඔයාගේ ජීවිතේ ස්ථාවර තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඊශ්‍රායලය කියන්නේ తాවකාලික ලාභයක් විතරයි. හැබැයි රුමේනියාව කියන්නේ ඔයාගේ මුළු අනාගතයම වෙනස් කරන ස්ථාවර ආයෝජනයක්. හරි දැන් අපි බලමු ලංකාවේ අය ගොඩක් යන්න ආස එහෙම නැත්නම් යන්න සිහින දකින දකුණු කොරියාව ගැන. ඔව් කොරියාවේ පඩි වැඩි ඔයාට ලක්ෂ 7ක් 8ක් නිකම්ම ගන්න පුළුවන්. නමුත් ඒ සල්ලිවල පිටිපස්සේ තියෙන කටුක ඇත්ත ඔයා කල්පනා කරලා බැලුවද? කොරියාවේ තියෙන පළවෙනි දේ තමයි වැඩ කරද්දී ඔයාට එල්ල වෙන පීඩනය. කොරියාවේ තියෙන්නේ ලෝකේ තියෙන අමාරුම වැඩ සංස්කෘති වලින් එකක්. ඒ කියන්නේ හැමදේම ඔයා හරිම වේගෙන් සහ ඉතාමත්ම මහන්සි වෙලා තමයි කරන්න ඕනේ. ඔයාට දවසට පැය 12ක් එහෙම නැත්නම් 14ක් මැෂින් එකක් වගේ එක දිගට වැඩ කරන්න සිද්ධ වෙනවා. ගොඩක් අය කොරියාවේ අවුරුදු කිහිපයක් වැඩ කරලා ලංකාවට එන්නේ ලෙඩ ගොඩක් හදාගෙන. ඔයාට සල්ලි නම් ලැබේ. හැබැයි ඒ සල්ලි භුක්ති විඳින්න ඔයාට නිරෝගිමත් සිරුරක් ඉතුරු වේද කියන එක නම් ප්‍රශ්නයක්.
දැන් මම ඔයාලට කියන්නේ කොරියාවේ තියෙන තවත් දෙයක් ගැන. ඉතින් ඔයාගේ ආදරණීය බිරිඳ ඔයාගේ පවුල කොරියාවට ගෙන්න ගන්න එක ගොඩක් කොරියාවේ වැඩ කරන අයට නිකන් හීනයක් විතරයි. ඔයාට සිද්ධ වෙනවා අවුරුදු ගණනාවක්ම ඒ කියන්නේ ඔයා කොරියාවේ වැඩ කරන තාක්කල් කාමරයකට වෙලා එහෙම නැත්නම් ඔයා ඉන්නේ ගෙදරට වෙලා තනියම ජීවත් වෙන්න. ඔයාගේ දරුවෝ හැදෙන වැඩෙන කාලේ ඔවුන් අසලින් ඉඳගෙන ඔවුන්ගේ දරුසොරතල් බලන්න ඔයාට හැකියාව හම්බ වෙන්නේ නැහැ. ඒ මානසික පීඩනය ඔයාලට කවදාවත් සල්ලි වලින් නම් නැති කරගන්න බැරි වෙයි. නමුත් රුමේනියාවේ තත්ත්වය මීට වැඩිය හාත්පසින්ම ගොඩක් වෙනස්. මෙහි තියෙන්නේ මානුෂීය ගතිගුණ තියෙන යුරෝපීය වැඩ සංස්කෘතියක්. සමහර අය දැන් කියන්න පුළුවන් එහෙම නෑනේ රුමේනියාවේ ගොඩක් තැන්වල මරෝ වැඩ ගන්නවනි කියලා. ඔව් සමහරක් තැන් තියෙනවා ඒ විදිහට වැඩ ගන්න. නමුත් බහුතරයක් තැන්වල තියෙන්නේ මානුෂීය වැඩ ක්‍රමවේදයක්. ඔයාට ඔයාගේ නියමිත වැඩ වෙලාවෙන් පස්සේ ඔයාට ඔයාගේ පෞද්ගලික නිදහස ඕන තරම් තියෙනවා. හිතේ පීඩනයක් නැතුව රස්සාව කරන්න පුළුවන් පරිසරයක් බොහෝ දෙනෙක්ට මෙහි තියෙනවා. දැන් මම ඔයාලට කියන්නේ රුමේනියාවේ තියෙන තවත් වටිනා වාසියක් ගැන. ඒ තමයි ඔයාගේ ආදරණීය පවුල රුමේනියාවට ගෙන්වා ගැනීම ගැන. ඔයා මේ රුමේනියාවේ අවුරුද්දක් වගේ කෙටි කාලයක් නීත්‍යානුකූලව රැකියාව කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ පවුලයි ළමයිනුයි රුමේනියාවට ගෙන්න ගන්න. ඔයාගේ දරුවන්ට රුමේනියාවේදී යුරෝපා ප්‍රමිතීන්ට අනුකූලව උසස් අධ්‍යාපනයක් නොමිලේම ලබා දෙන්න අවස්ථාව ඔයාට හම්බ වෙනවා. ඔයාගේ දරුවෝ යුරෝපයේ හැදෙනවා කියන්නේ ඒ දරුවන්ගේ මුළු අනාගතයම මේ මුළු ලෝකෙටම විවෘත වෙනවා කියන එක. ඉතින් ඔයාට ඕනේ තනියම මැෂින් එකක් වගේ වැඩ කරලා සල්ලි ටිකක් හොයන්නද? එහෙම නැත්නම් ඔයාගේ පවුලත් එක්කම මේ යුරෝපයේ ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්නද? තීරණය ඔයාගේ අතේ. දැන් අපි කතා කරමු ලංකාවේ වැඩිපුරම යන මැද පෙරදිග රටවල් ගැන. දුබයි, කටාර්, එහෙම නැත්නම් කුවේට් වගේ රටවල් වලට යන එක හරිම ලේසි. වියදමත් අඩුයි. හැබැයි ඒ ලේසි පාරේ තියෙන අවාසිය ඔයා දන්නවද? මැද පෙරදිග රටක ඔයා අවුරුදු 10ක් වැඩ කරත් අවුරුදු 20ක් වැඩ කරත් ඒ අයට ඔයා හැමදාම එක්ස්පැක්ට් කෙනෙක් එහෙම නැත්නම් විදේශීය සේවකයෙක් විතරයි. ඒ රටවල පුරවැසි භාවය හෝ ස්ථිර පදිංචි භාවයක් ඔයාට කවදාවත්ම ලැබෙන්නේ නැහැ. රස්සාව නැතුණ දවසට හෝ එහෙම නැත්නම් ඔයාගේ වීසා ඉවර වුණ දවසට ඔයාට සිද්ධ වෙනවා කිසිම දෙයක් නැතුව ආපහු ලංකාවට එන්න. ඔයා ඒ රටට කොයිතරම් සේවයක් කරත් ඒ රටේ අනාගත කොටස්කරුවෙක් වෙන්න ඔයාට අයිතියක් හම්බෙන්නේ නැහැ. මැද පෙරදිග රටක වැඩ කරා කියලා ඔයාට වෙනත් දියුණු රටකට උදාහරණයක් විදිහට ඔස්ට්‍රියා, ජර්මන්, කැනඩා වගේ රටකට යන්න ලොකු පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ඔයාගේ ඒ අත්දැකීම ගොඩක් වෙලාවට සීමා වෙන්නේ ඒ මැද පෙරදිග කලාපයේ රටවල් වලට විතරයි. නමුත් රුමේනියාවේ කතාව ඊට වැඩිය ගොඩක් වෙනස්. රුමේනියාවේ වැඩ කරද්දී ඔයාට ලැබෙන්නේ යුරෝපීය වැඩ පළපුරුද්දක්. ඒ කියන්නේ යුරෝප් වර්ක් එක්ස්පීරියන්ස් එකක්. 2026 අවුරුද්දේ ඔයා රුමේනියාවේ වැඩ කරනවා කියන්නේ ඔයා යුරෝපා සංගමයේ ප්‍රමිතීන් වලට අනුකූලව වැඩ කරන සේවකයෙක් කියන එක. රුමේනියාවේ වසර 2-3ක් වැඩ කරපු කෙනෙක්ට ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය වගේ ලෝකයේ ඉහළම රටකට රැකියාවක් සඳහා මාරු වෙන එක ඉතාමත්ම පහසුයි. මොකද ඔයාගේ රුමේනියා අත්දැකීම මුළු යුරෝපයේ ඕනම රටක් පිළිගන්නවා. මැද පෙරදිග රටවල් වල පවතින දැඩි නීති රීති හා සංස්කෘතික සීමාවල් රුමේනියාවේ නම් නැහැ. ඔයාට ඔයාගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න පුළුවන්. සමාජීය වශයෙන් ඔයාට ලොකු පිළිගැනීමක් සහ ගෞරවයක් මෙහිදී ලැබෙනවා. කෙටියෙන් කිව්වොත් මැද පෙරදිග රටවල් කියන්නේ ඔයාගේ කාලය වැය කරලා සල්ලි ගන්න තැන. නමුත් රුමේනියාව කියන්නේ ඔයාගේ කාලය ආයෝජනය කරලා මුළු යුරෝපෙම ජය ගන්න පාර කපා ගන්න පුළුවන් තැනක්. දැන් මම ඔයාලට කියන්නේ ඊශ්‍රායලය, කොරියාව, එහෙම නැත්නම් මැද පෙරදිග ඒ රටවල් වල නැති රුමේනියාව විතරක් තියෙන විශේෂම වාසියක් ගැන. ඒ තමයි සම්පූර්ණ ෂෙන්ගන් නිදහස. ඔයාලා දන්නවා 2026 අවුරුද්ද වෙද්දී රුමේනියාව කියන්නේ සම්පූර්ණ ෂෙන්ගන් රටක්. ඒ කියන්නේ ගොඩබිම් සීමාත් සම්පූර්ණයෙන්ම දැන් විවෘත කරලා තියෙන්නේ. ඔයාට රුමේනියාවේ පදිංචි කාඩ් පත අතේ තියෙනවා නම් අමතර කිසිම වීසා එකක් නැතුව ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය වගේ ෂෙන්ගන් රටවල් 29කට යන්න පූර්ණ අයිතිය ඔයාට තියෙනවා. හිතන්න ඔයාට නිවාඩුවක් ලැබුණම බස් එකක හෝ කෝච්චි එක නැගලා කිසිම බෝඩ් චෙකින් එකක් ප්‍රශ්න කිරීමක් නැතුව මුළු යුරෝපය පුරාම ඔයාට ඇවිදින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ රටවල් වල තියෙන රැකියාව අවස්ථාවන් මොනවාද කියලා ඔයාට පෞද්ගලිකව ගිහිල්ලා බලන්න පුළුවන්. මේක කොරියාවේ, ඊශ්‍රායලයේ එහෙම නැත්නම් මැද පෙරදිග ඉන්න කෙනෙක්ට හීනකින්වත් කරන්න බැරි දෙයක්. මම කලින් කිව්වා වගේ රුමේනියාව කියන්නේ මුළු යුරෝපයටම විවෘත වෙලා තියෙන දොරටුවක්. මීළඟ වැදගත්ම දේ තමයි සල්ලි. ගොඩක් අය පඩිය ගැන විතරක් බලලා රැවටෙනවා.
නමුත් බුද්ධිමත් කෙනෙක් බලන්නේ මාසේ අන්තිමට තමන්ගේ බැංකු ගිණුමේ කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද කියන එක ගැන. කොරියාවේ හෝ ඊශ්‍රායලයේ පඩිය ලොකු වුණාට එහි නවාතැන් වලට සහ කෑම බීම වලට යන වියදම හිතා ගන්න බැරි තරම් වැඩි. නමුත් රුමේනියාවේ තවමත් ජීවන වියදම ඉතාමත්ම අඩු මට්ටමක තමයි පවතින්නේ. ඒ වගේම රුමේනියාවේ ගොඩක් ආයතන නවාතැන් සහ ප්‍රවාහනය නොමිලේ ඔයාට ලබා දෙනවා. එතකොට ඔයාගේ පඩියෙන් 80%ක් විතර ඉතුරු කරලා ලංකාවට එහෙම නැත්නම් ඔයාගේ කරන ආයෝජනයකට යොමු කරන්න පුළුවන්. දැන් මම මේ කියන්න යන දේ තමයි මේ වීඩියෝගේ වැදගත්ම කොටස. ගොඩක් අය හිතන දෙයක් තමයි යුරෝපයට යන්න නම් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් IT සහ ඉංජිනේර වගේ ඉහළ වෘත්තීය පළපුරුද්දක් තියෙන්න ඕනේ කියන එක. ඔව්, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටකට කෙලින්ම යන්න නම් ඒ දේවල් අනිවාර්යයි. නමුත් මම මේ වීඩියෝ එක කරන්නේ ලංකාවේ සාමාන්‍ය රස්සාවක් කරන ඔයා වෙනුවෙන්. ඔයාට ඩිග්‍රී එකක් නැති වුණාට රුමේනියාව කියන්නේ යුරෝපයට ඇතුල් වෙන්න තියෙන ලේසිම පාරක්. ඊශ්‍රායලයේ හෝ කොරියාවේ අවුරුදු 10ක් වැඩ කරත් ඔයා එහි වැඩකරුවෙක් විතරයි. හැබැයි රුමේනියාවට ඔයා ක්ලීනර් කෙනෙක් එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් වර්කර් කෙනෙක් විදියට ආවත් අවුරුදු 5ක් ඔයා රුමේනියාවේ නීති අනුකූලව රැඳී හිටියොත් ඔයාට ලැබෙන්නේ යුරෝපීය PR එකක්. ඒ කියන්නේ උපාධියක් නැති සාමාන්‍ය කෙනෙක්ට තමන්ගේ මහන්සිය විතරක් යුරෝපයේ පුරවැසිභාවය කරා යන්න තියෙන එකම අවස්ථාව මේ රුමේනියාව විතරයි. හොඳින් මතක තියාගන්න. ඊශ්‍රායලයේ කොරියාව එහෙම නැත්නම් මැද පෙරදිග ඔයාට මේ වගේ PR එකක් ලැබෙන්නේ නැහැ. ඔයා රුමේනියාව තෝරා ගන්නවා නම් මේ දේවල් 5 අනිවාර්යයෙන්ම කරන්න. මේක තමයි ඔයාගේ සාර්ථකත්වයේ රහස. අවම අවුරුද්දක් එකම තැන සේවය කරන්න. රැකියාවෙන් මාරු වෙන්න කලබල වෙන්න එපා. ඔයාගේ ට්‍රැක් රෙකෝඩ් එක ක්ලීන් එකට තියාගන්න. ඒක ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට ගොඩක් වැදගත් වෙනවා. භාෂාව ඉගෙන ගන්න. රුමේනියානු හෝ ඉංග්‍රීසි භාෂාව පොඩ්ඩක් හරි ඉගෙන ගන්න. ඔයා භාෂාව දන්නවා නම් ඔයාට ලැබෙන වැටුප සහ සැලකිල්ල ඉක්මනින් වැඩි කරගන්න පුළුවන්. අමතර පාඨමාලාවක් කරන්න. බැරිස්ටා වගේ යුරෝපයේ පිළිගත් සහතිකයක් ලබා ගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට ඕනම යුරෝප රටක ඉහළ වැටුපකට වැඩට යන්න පුළුවන්. යුරෝපා CV එකක් හදාගන්න උත්සාහ කරන්න. යුරෝපා CV එකක් හදාගන්න. ඔයාගේ සුදුසුකම් යුරෝපා ප්‍රමිතීන් වලට අනුකූලව ඒ CV එකේ අප්ඩේට් කරන්න. ඔයා දැන්ටමත් දන්නේ නැත්නම් කොහොමද මේ යුරෝපා CV එකක් හදාගන්නේ කියලා මෙන්න මෙතන උඩ වැටෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාට මගේ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද යුරෝපා CV එකක් හදාගන්නේ කියලා. ඊළඟ පියවර තමයි ඔයා අවුරුදු 5ක් කොහොම හරි මෙහෙ ඉඳලා මෙහෙ ස්ථිර පදිංචිය ගන්න උත්සාහ කරන්න. කලබල වෙලා අවුරුදු 2-3ක් වැඩ කරලා සල්ලි ටික එකතු කරගෙන ලංකාවට යන්න හිතන්න එපා. අවුරුදු 5ක් ඔයා ඉවසිලිමත්ව වැඩ කරොත් මේ යුරෝපයේ PR එක ඔයාට ලබා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාට ඕනේ මාසෙකට ලොකු පඩියක් අරන් අවුරුදු 2කින් ලංකාවට ඇවිත් හිටපු තැනම ඉන්නද? එහෙම නැත්නම් මුලින් පොඩි කට්ටක් කාලා අවුරුදු 5කින් මුළු යුරෝපෙම දිනලා ඔයාගේ පවුලත් එක්ක ස්ථාවර ජීවිතයක් මේ යුරෝපයේ හදාගන්නද? මං හිතන විදිහට බුද්ධිමත් ඕනම කෙනෙක් තෝරගන්නේ දෙවන විකල්පය. ඔයාගේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීරණය අදම ගන්න. මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම යුරෝපයට එන්න සිහින දකින ඔයාගේ යාළුවෝ එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. යුරෝපය ගැන සහ රුමේනියාව ගැන මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න මගේ channel එක අදම subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් ඔයාව හම්බෙන්න එනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.